හෙලෝ ගයිස් සුබ දවසක්. ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙනවා ටිකක් විශේෂ වීඩියෝ එකක්. ඉතින් ගොඩක් කට්ටිය මග බලාගෙන හිටපු වීඩියෝ එකක් වෙන්නේ නැති මේ වීඩියෝ එක. ඉතින් අද ගෙනල්ලා තියෙන මේ iPhone එක iPhone ඉතිහාසයේ විශේෂ ෆෝන් එකක්. වැඩිපුරම කතා බහට ලක් වුණ ෆෝන් එකක් වගේම iPhone ඉතිහාසයේ පෙරදිකාරයෙක් කිව්වොත් මම හරි. ඉතින් මේ ෆෝන් එක තමයි iPhone 12. අතරත් කිසිම අවුලක් නැතුව වැඩ කරන, අවුරුදු ගාණක් යනහම වුණත් කිසිම අවුලක් නැතුව හොඳටම ෆෝන් කරන iPhone 12 රිලීස් වුණ කාලෙදී රිලීස් වුණ ෆ්ලැග්ෂිප් වලට අද වෙද්දී ඒ ෆ්ලැග්ෂිප් තියෙන තත්ත්වය සහ මේ iPhone 12 එක perform කරන විදිය බැලුවොත් අපිට හොඳ අදහසක් ගන්න පුළුවන් iPhone 12 කියන්නේ මොනතරම් සුපිරි legendary ෆෝන් එකක්ද කියලා. ඉතින් ඒකයි මේ iPhone 12 එක විශේෂ වෙන්නේ. ඉතින් තවත් ගොඩක් විශේෂ දේවල් තියෙනවා මේ iPhone 12 එකේ කතා කරන්න. ඉතින් වීඩියෝ එක ඇතුළට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් ඔයාලට බලන්න channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මොකද ගියොත් අපි මේ channel එක subscribersලා 4300 target එක පැනලා තියෙනවා. ඊළඟ target එක අපේ 5000. ඉතින් ඒකටත් අපිට ඉක්මනට යන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි වැඩි කතාවක් නැතුව මේ මොකද්ද මේ ෆෝන් එක මෙච්චර විශේෂ වෙන්න පුළුවන් හේතු මොනවද මේ iPhone 12 එකේ වැඩිතුර විස්තර අපි ඇතුළට ගිහිල්ලා කතා කරමු. ඉතින් මේ iPhone 12 එක මෙච්චරකට විශේෂ වෙන්න හේතුව මොකද්ද? ඉතින් ඒකට හේතු දෙකක් තියෙනවා. ඉතින් iPhone ල පළවෙනි තාවට මේ 5G ටෙක්නොලොජි එක හඳුන්වා දෙන්නේ මෙන්න මේ iPhone 12 එකත් එක්ක. ඉතින් ඒකයි මේ iPhone 12 එක ගොඩක්ම විශේෂ වෙන්න හේතුව පළවෙනි එක. ඉතින් ඊළඟ හේතුව තමයි අපි දන්නවා iPhone 5s එක සහ මේ 12 එක අතර තියෙන වෙනස්කම. මොකක් වෙන්නේ ඉතින්? iPhone 5s එක ඔයාලට මතකද iPhone 5s එකේ ඩිසයින් එක මොන වගේද කියලා? ඒක ඩිසයින් එක box design එකක්. ඉතින් මේ Apple ලා ඉතින් මේ iPhone 5s එකෙන් පස්සේ ආපු ෆෝන් වලට 6 එක 7 එක 8 එක ඊට පස්සේ X11 වගේ ඒවට මේ box type එක නවත්තලා තිබ්බේ. ඒතකොට දැන් iPhone 5s එකෙන් පස්සේ මේ version 5ක් 6ක් ගියට පස්සේ ආව මේ iPhone 12 series එකේ ඉඳන් ඔන්න Apple ලා ආපු box design එක දෙන්න ගන්නවා. ඉතින් මේ box design එක තමයි අදලත් release වුණු ළඟදී release වුණ 17 Pro Max එකේදී පවා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවනේ ලොකු පෙරලිකාර සිදුවීම් දෙකක් වෙලා තියෙනවා. 5G ටෙක්නොලොජි එක හඳුන්වා දෙනවා iPhone 12 එකත් එක්ක. ඉතින් ඊළඟට මේ කාලයක් නවත්තලා තිබ්බු ඩිසයින් එකේ මේ box design එක ඔන්න iPhone 12 එකත් එක්ක ආපු හඳුන්වා දෙනවා. ඉතින් ඔන්න ඕකත් එක්ක මේ iPhone 12 එක ගොඩක්ම කතා බහට ලක් වෙන ෆෝන් එකක් බවට පත් වෙනවා. අද දැන් ඉතින් මේ දැන් iPhone 11 එකත් එක්ක 12 එක පොඩ්ඩක් කම්පෙයාර් කරන්න ඕන කියලා හිතුවා. මොකද කිව්වොත් දැන් අද පිටිපස්සේ බැලුව බැලමන නිකන් එක සමාන වගේ බැලුව බැලමනම පේනවා. එහෙම නැහැ. ඉතින් සාමාන්‍ය හොඳට බැලුවොත් ලොකු වෙනස්කමක් තියෙනවා පිටිපස්සේ. දැන් 11 එකේ 12 එකේ කැමරා සෙටප් එක විදිහට තියෙනවා. එක කැමරා එකක් යට එක කැමරා එකක් විදිහට තියෙනවා. හැබැයි මෙතනදී 12 එකයි 11 එකයි කම්පෙයාර් කරලා බැලුවොත් හොඳටම වෙනස පේනවා. කැමරා ලෙන්ස් වලින් 12 එකේ මාරම ලස්සනක් ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා 11 එකේදී කැමරා බම්ප් එක බොක්ස් විදිහට ඇවිල්ලා තිබ්බේ නැහැ. කියන්නේ හොඳ ෆෝන් එකෙන් ඉස්සිලා වගේ හොඳට ඇවිල්ලා නැහැ 11 එකේදී. හැබැයි මේ 12 එකේදී ඒක ලස්සනට බම්ප් එක උඩට ඉස්සිලා තියෙනවා. ඒ වගේම කැමරා ලෙන්ස් පවා 11 එකට වැඩිය හොඳට කට් අවුට් එකෙන් උඩට ඇවිල්ලා අපිට ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒකත් එක්ක මේ iPhone 12 එකට අර ඒ කැමරා සෙටප් එකත් එක්ක බොක්ස් ඩිසයින් එක ඇවිල්ලා මාරම ලස්සන ලුක් එකක් තියෙනවා. ඉතින් ඒකට තව හේතු ටිකක් තියෙනවා. දැන් මම iPhone එක මම රිවිව් කරන්න ගත්ත මේ ෆෝන් එක. අතමුත් මේ අලුත්ම ෆෝන් අලුත් කියන්නේ යූස් මාගට් එකෙන් අලුත්ම ගත්ත ෆෝන් එකක්. හොඳ ගොඩක්ම හොඳ කන්ඩිෂන් තිබ්බ ෆෝන් එකක් මම රිවිව් කරන්න ගත්තේ. අර මට අතර ගත්ත ගමන් ඒ තරමට මේක බ්‍රෑන්ඩ් නිව් ගතියම ඒ තරමට දැනෙන සුපිරි ෆෝන් එකක් මට සෙට් වුණා රිවිව් කරන්න. ඉතින් මට අතර ගත්ත ගමන් මේක දැනුනේ මාරම ලස්සන ෆෝන් එකක්. ඉතින් අර ගොඩක් කාලයකට පස්සේ මේ වගේ ලස්සන ෆෝන් එකක් මට රිවිව් කරන්න සෙට් වුණේ. හරි මං හිතන්නේ මට මේක වැඩිපුරම දැනුනේ මේ තියෙන කලර් එකත් එක්ක වෙන්න ඕනේ. මේක හරියම ලස්සන දම් පාටට උරු රෝස පාට. ඉතින් මම මේ කලර් එක iPhone කිසිම අනිත් වෙන කිසිම iPhone එකක මම දැක්කේ නැහැ. ඉතින් මේ කලර් එක මං හිතන්නේ මේ iPhone 12 වලට විතරක් ආවෙන ගුණ කලර් එකක්. ඉතින් මේ කලර් එකත් එක්කද මන්ද මට මේ ෆෝන් එක ගත්ත ගමන් හරියම මාරම ලස්සන ෆෝන් එකක් විතර මට මේක දැනුණා. හරියම අතට ඒ විදිහට මේ ෆීල් වුණා. ගොඩක්ම බර අඩු ෆෝන් එකක්. හරිද? අපිට අතරේ තියාගෙන මාර එක පහසුවක් තියෙනවා. අතේ තියාගෙන ඉඳි අර දැන් මගේ iPhone 13 එකටත් වැඩිය ගොඩක්ම බර අඩු ෆෝන් එකක්. ඉතින් iPhone 12 එක අතට ගත්තාම පස්සේ ඒක මාර පහසුවක් එක අතේ තියාගෙන අපිට යූස් කරද්දී ඒ වගේම අර කලර් එකත් එක්ක මට ඒක මාරම විදිහට iPhone 12 එක දැනුණා. හරිත් ඒක ඩිසයින් එකත් එක්ක මම හිතන්නේ කලර් එක වෙන්න. මොකද කිව්වොත් iPhone ලා මේකෙදි කලර් 6ක් දීලා තියෙනවා. ඉතින් අපි ඉස්සරහදී බලමු මේ කලර්ස් මොනවද කියලා. අද මේ දම් පාටත් එක්ක මට ඒක අර අවුවට එහෙම ගියාම පස්සේ ඒක මාරම ලස්සනට පේනවා මේ ෆෝන් එක. ඉතින් ඒකත් එක්කද ගොඩක්ම ලස්සන ෆෝන් එකක් කියලා තමයි ඕවරෝල් බැලුවාම ඉතින් පේන්නේ. බැලුම වලට සුපිරිම ෆෝන් එකක්. හරි අපි ෆෝන් එකේ ඩිසයින් and build quality එක ගැන කතා කරමු. ඉතින් ඩිසයින් එක ගැන නම් ඇත්තටම කතා කරන්න දෙයක් නැහැ. සුපර්. ඒ කියන්නේ මාරම ලස්සනයි. ඉතින් ඔයාලට පේනවනේ බැලුව බැලමට ෆෝන් එක මොකෙන් තරම් ලස්සන සුපිරිම
කැපිලා පේන ඕන තරම් කැපිලා පේන ෆෝන් එකක්. ඉතින් අර සාමාන්‍ය මේකදී ට්‍රාන්ස්පරන්ට් වගේ බෑක් කවර් එකක් දාගෙන පාවිච්චි කරන්න තියෙනවා නම් ෆෝන් එක ආයේ කතා කරන්න දෙයක් නැහැ. සුපිරි මේ බොක්ස් ටයිප් එකත් එක තමයි මේක වැඩිපුරම කැපිලා පේන්නේ. ඉතින් අපි ඊළඟට කතා කරමු මේකේ බිල්ඩ් ක්වොලිටි එක මොන වගේද කියලා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම අපිට පිටිපස්සේ බෑක් එක ග්ලාස් වලින් හදන මේ විදිහට බෑක් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක මැට් ෆිනිෂ් එකක් නෙවෙයි තියෙන ග්ලොසි අපි කියන හතර සිනිඳු විදිහට අහුවෙන තියෙන ෆීල් විදිහට අතට ඒ විදිහට තමයි මේ ෆෝන් එක ෆීල් වෙන්නේ. ඊට පස්සේ අපිට ගත්තොත් මේකේ වටේම අපිට ඇලුමිනියම් ෆ්‍රේම් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි අනිත් අදගත්ම දේ තමයි මේකෙදි සෙරමික් ෂීල්ඩ් ප්‍රොටෙක්ෂන් එකක් දීලා තියෙනවා. ඉතින් ඒක සෙරමික් ෂීල්ඩ් ප්‍රොටෙක්ෂන් එක මේ බෑක් එකේ ග්ලාස් එකට වගේම ෆ්‍රොන්ට් ග්ලාස් එකට දෙකටම එන විදිහට තමයි මේ සෙරමික් ෂීල්ඩ් ප්‍රොටෙක්ටර් එක මේ පාර Apple දීලා තියෙන්නේ. හරි අපි මේකේ කැමරා සෙටප් එක ගැන කතා කරමු. ඉතින් කැමරා සෙටප් එකේදී අපිට මෙගාපික්සල් 12ක ලෙන්ස් දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේන් ලෙන්ස් එකක් සහ අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක් විදිහට. ඉතින් මේක ඩුවල් කැම් සෙටප් එකක්. ඉතින් ඔයා දන්නවා ඉතින් මේකෙදී අපිට බලා ගන්න වෙන්නේ නැහැ ටෙලිෆොටෝ ලෙන්ස් එක. ටෙලිෆොටෝ ලෙන්ස් එකක් නැහැ කියන්නේ අපිට පෝර්ට්‍රේට් මොඩ් එකේදී 1x zoom විතරයි ගන්න පුළුවන්. ඉතින් අපිට ටෙලිෆොටෝ ලෙන්ස් එකක් නැති හින්දා අපිට 2x ඒට එහා ගිහිල්ලා ඔප්ටිකල් zoom එකකින් තියෙන පෝර්ට්‍රේට් ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් අපිට එහෙම වුණා කියලා මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට normal මේ තියෙන කැමරා මේ setup දෙකෙන් අපිට ලස්සන ෆොටෝ කැප්චර් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් පෝර්ට්‍රේට් මොඩ් එකේ දුන්නත් අපිට මේකෙදි 1x zoom වලින් අපිට හොඳ ෆොටෝ එකක් කැප්චර් කරගන්න පුළුවන්. හොඳ අපචර් එකක් තියෙනවා. ඒ වගේ එකකින් අපිට මේකේ හොඳ බ්ලර් එකක් බලා ගන්න පුළුවන් පෝර්ට්‍රේට් මොඩ් එකේදී. ඉතින් අපි යමු ඊළඟට මොනවද මේ වීඩියෝ ගැන කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකේදී අපිට කතා කරන්න පුළුවන් අපිට මේකේදී HDR වීඩියෝ 4K 30 fps වලින් රෙකෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම මේකෙදී අපිට HD වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන් 60 fps වලින්. ඉතින් 4K වගේම 1080p නැත්නම් එහෙමත් කියන්නේ HD වීඩියෝ අපිට කිසිම අවුලක් නැතුව ලස්සන ස්මූත් ෂාර්ප් හොඳ බ්‍රයිට්නස් ලෙවල් එකකින් අපිට ලස්සන වීඩියෝ කැප්චර් කරගැනීමේ හැකියාවක් තියෙනවා මේ iPhone 12 එකේ කැමරා සෙටප් එකත් එක්ක. ඉතින් ඒකයි මම කිව්වේ කලිනුත්. ඉතින් මේ අවුරුද්දට සහ තව අවුරුදු ගාණක් යනකම් හොඳටම perform කරන ෆෝන් එකක් තමයි මේ iPhone 12 එක කියලා. හරි ඉතින් අපිට iPhone 12 එකේදී බලා ගන්න පුළුවන් Super Retina XDR display එකක්. ඉතින් ගොඩක්ම ලස්සන සුපිරිම display එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ගොඩක්ම smooth විදියට අපිට මේකෙදී colors බලා ගන්න පුළුවන්. ඉතින් අපිට film එකක් බලද්දි game එකක් ගහද්දි ඉතින් හොඳටම මේ display එක අපිට experience කරන්න පුළුවන්. ඉතින් අංකල් 6.1ක හොඳ අතට පහසු display size එකක් අපිට මේකෙදී බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදී 460ක pixel per inch resolution එකක් තමයි බලා ගන්න වෙන්නේ. ඉතින් මේ 460ක් තියෙනවා කියන්නේ ගොඩක්ම හොඳ ඩිස්ප්ලේ ක්වොලිටි එකක්. ඉතින් මේකදී HDR ඩිස්ප්ලේ එකක් green blue tone වල ඉතින් හොඳ brightness level එකක්. ඉතින් ඔයාලට දැන් බයනවා මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ ගොඩක්ම දවල් වරුවක. ඉතින් 625ක nits තියෙන max brightness level එකක් අපිට මේකදී බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය හොඳ අවුව තියෙන තරඟට ගියත් මේක brightness වැඩි කරාම අපිට කිසි අපහසුවකින් තොරව ෆෝන් එක පාවිච්චි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඩිස්ප්ලේ එක ගැන හිතන කෙනෙක්ට 100%ක්ම රෙකමන්ඩ් කරන්න පුළුවන් ෆෝන් එකක් තමයි මේ iPhone 12 එක කියන්නේ. ඉතින් මේකෙදී මේ වෙද්දි iOS 26 එක අප්ඩේට් කරලා තියෙන මේ ෆෝන් එකටත් ඉතින් iOS 26 සපෝට් කරනවා. ඉතින් ඒ වගේමයි ඉතින් මේ තියෙන performance එක මේ ෆෝන් එකේ තියෙන ඉතින් තව අවුරුදු 3-4ක් යනකම්ම කිසිම අවුලක් නැතුව software update වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඊටත් එහා ගිහිල්ලා එන්න අවස්ථාව chance එක තියෙනවා. මොකද තාම 11 Pro Max 11 Pro වලට software update එන හින්දා. හරි ඊළඟට අපි iPhone 12 එකේ performance සම්බන්ධයෙන් කතා කරමු. අපිට මේ iPhone 12 එකේදී Apple එකේ A14 Bionic chipset එක තමයි බලා ගන්න පුළුවන්. ඉතින් 6 core CPU එකක් වගේම 4 core GPU එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ A14 Bionic chipset එකත් එක්ක සාමාන්‍යයෙන් විශේෂ සිදුවීමක් වෙනවා. ඉතින් ඒක Apple event එකේදී iPhone 12 release කරන Apple event එකේදී මේක විශේෂයෙන්ම කැපී පෙනුන සිදුවීමක්. ඉතින් එයාලා විශේෂ ටෙක්නොලොජියක් මේ iPhone 12 එක්ක හඳුන්වා දීමක් සිදු කරලා තියෙනවා. First smartphone chip built on 5 nanometer process technology. ඉතින් ඔයාලට පේනවනේ මොන වගේ idea ගන්න පුළුවන්ද මේ iPhone 12 එකේ performance සම්බන්ධව ඔයාලට. දැන් මම කතා කරපු දේවල් එක ඉතින් මම කලින් දැක්කා 50ක් අනිත් මාකට් එකේ තිබ්බ ෆෝන් වල සාපේක්ෂව GPU power එක වැඩි කියලා. ඉතින් ඔයාලට අදහසක් ගන්න බලන්න කොයිතරම්නම් මේ performance හොඳ performance තියෙන ෆෝන් එකක්ද මේ iPhone 12 එක කියන්නේ. ඉතින් performance සම්බන්ධයෙන් හොයන කෙනෙක්ට කිසිම අවුලක් නැති කිසිම ප්‍රශ්නයක් නැති 100%ක් recommend කරන්න ෆෝන් එකක් තමයි මේ iPhone 12 එක කියන්නේ. gaming වලට ගත්තත් video editing වලට ගත්තත් heavy tasks වලට ගත්තත් day to day tasks වලට ගත්තත් මේ iPhone 12 එක ඕනම කෙනෙක්ට recommend කරන්න පුළුවන්.
ඊළඟට අපි iPhone 12 එකේ බැටරි සම්බන්ධයෙන් කතා කරමු. Apple එක කියන විදිහට මේකෙදි video playback up to 17 hours පුළුවන්. ඉතින් ඒ වගේමයි ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් හොඳ බැටරි health එකත් එක්ක සාමාන්‍යයෙන් 90% වගේ උඩ තියෙනවා නම් අපිට normal දවසක් ඇද ගන්න පුළුවන්. social media පාවිච්චි කරගෙන normal day to day task ටික කරගත්තොත් දවසකට ආසන්න කාලයක් අපිට එක full charge එකකින් iPhone 12 එක ඇද ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් මෙතනදී battery health එකත් එක්ක තමයි මේක depend වෙන්නේ. battery health එක අඩු වෙනවා කියන්නේ ඒ කාලේ අඩු වෙනවා. ඉතින් තව අනිත් දේ තමයි මේක දිවා ගේම් එහෙම play කරනවා නම් දවසට දෙපාරකට ආසන්න ප්‍රමාණයක් charge කරන්න වෙයි. ඉතින් ඔයා පාවිච්චි කරන විදිහත් එක්ක අනුව තමයි battery කියන දේ මෙතනදී වැදගත් වෙන්නේ. හරි දැන් අපි බලමු iPhone 12 එක ඔයාලට කොහොමද buy කරගන්න පුළුවන්. iPhone 12 එකේ තියෙන variations සහ colors අපි බලමු. ඉතින් මේකෙදී අපිට colors 6ක් බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක්ම ලස්සන colors 6කින් iPhone 12 එක බලා ගන්න පුළුවන්. ඉතින් black color එක තියෙනවා, white එක තියෙනවා, ඊට පස්සේ product red එක තියෙනවා. ලස්සන green එකක් තියෙනවා, blue එකක් තියෙනවා. ඉතින් blue කිව්වට මේක ගොඩක් dark blue එකක්. ඊට පස්සේ ඉතින් මේ අපේ වීඩියෝ එක දැක්ක purple එක ගොඩක් ලස්සනම purple එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම සාමාන්‍යයෙන් හොඳම color එක විදියට මම recommend කරන්නේ ඕන කෙනෙක්ට යන්න පුළුවන් කලර් එකක් විදියට මෙන්න මේ purple කලර් එක. ඉතින් අද වීඩියෝ එකේදී ඔයා දකින්නෙත් මෙන්න මේ purple කලර් iPhone 12 එක. ඊට පස්සේ ඉතින් මේකෙදි capacity එක අමුණුව වර්ග 3කට ඔයාලට ෆෝන් එක buy කර ගන්න පුළුවන්. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. ඉතින් මේක brand new නැහැ අද මාකට් එකේදී. අනිවාර්යයෙන්ම use තමයි තියෙන්නේ. ඉතින් මේකෙදී අපිට capacity එක අනුව 64GB 128GB සහ 256GB storage අනුව බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී recommend කරන්නේ 128 සහ 256 වලට යන්න කියලා. අනිවාර්යෙන් මේ 64GB එක නම් අනිවාර්යෙන්ම මදි සාමාන්‍යයෙන් 128 වගේ දෙයක් වුණත් සාමාන්‍ය content create කරන අයට වගේ මදි වෙන්න ඉඩකඩ තියෙනවා. සාමාන්‍ය gallery එකෙන් photo පිරෙද්දි game එහෙම ගහන අයට සාමාන්‍ය මේ 128 එක පව මදි වෙන්නේ chance එකක් තියෙනවා. ඉතින් හොඳම දේ 256 එක 128 එක recommend කරන්න පුළුවන්. හැබැයි කොයි වෙලාවකවත් මේ 64GB එක නම් යන්න එපා. ඒක අනිවාර්යෙන්ම මදි වෙනවා. ඉතින් storage සම්බන්ධව සහ ඉතින් ඔය color සම්බන්ධව ඉතින් ඔය වගේ දේවල් ටිකක් තමයි කියන්න තියෙන්නේ. මේ ෆෝන් එක බැලුවාම මොන වගේ ෆෝන් එකක් විදිහට පේන්නේ? කොහොමද condition මේකේ? ඉතින් මේ ෆෝන් එක ගත්තේ මාතර iPhone gallery shop එකෙන්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ෆෝන් එකක් ගන්න. මාතර iPhone gallery shop එක contact කරගන්න පුළුවන්. ඉතින් මෙන්න තියෙනවා numbers. ඉතින් ඔයාලට හොඳ genuine විදිහට වැඩේ කරගන්න නම් ඔයාලට පුළුවන් මාතර තියෙන iPhone gallery shop එකට එන්න. ඉතින් මම 100%ක්ම recommend කරන shop එකක්. ඉතින් මම ෆෝන් එක buy කරෙත් මේකේ. මම තව ගොඩක් අයට මේක recommend කරලා ඒ කට්ටිය ෆෝන් එක ගොඩක්ම හොඳ කියන shop එකක්. ඉතින් කිසිම negative feedback එකක් නැති එකම shop එක තමයි මෙන්න මේ iPhone gallery මාතර shop එකේ. ඉතින් ඔයාලට පුළුවන් මේ පල්ලෙහා තියෙන contact number වලට call එකක් දාලා ඔයාගේ phone එක අදම වෙන් කරගන්න. ඉතින් අර මම කලින් වීඩියෝ එකේ ගෙනාවා ඉතින් අර ඔයාගේ සල්ලි නාස්ති කරගන්න නැතුව ඔයාලට හොඳම විදියට වැඩේ කරගන්න නම් battery boost කතන්දර නැති හොඳ condition තියෙන රවට්ටලා නැතුව iPhone බාල ෆෝන් එකක් දෙන්නේ නැති හොඳ shop එක. මේ වගේ හොඳ shop එකකට ඇවිත් වැඩේ කරගන්න පුළුවන්. ඉතින් අදම call එකක් දාලා ඔයාගේ phone එක තියනවාද කියලා වෙන් කරගන්න පුළුවන්. ඉතින් දුර කට්ටියට රට එන්න දුර කට්ටියට පුළුවන් deliver කරගන්න. ඒ වගේම ඉතින් දකුණු කට්ටියට shop එක visit කරලා ඉතින් ඔයාගේ phone එක ගන්න පුළුවන්. ඉතින් iPhone 7 වල ඉන්න 17 Pro Max එකම brand new වගේම used market එකක් used stock එකක් ඉතින් මේ අල්ලගෙන තියෙනවා. ඉතින් 100%ක් recommend කරන shop එකක්. කිසිම negative feedback එකක් නැති මම දැකපු එකම සහ හොඳම shop එක වෙන්නේ නැති මේ මාතර තියෙන iPhone gallery shop එක. ඉතින් ඔන්න ඔයගේ විස්තර ටිකක් තමයි මේ iPhone 12 එකත් එක්ක ඔයාලත් එක්ක කතා කරන්න තියෙන්නේ. තව වීඩියෝ ටිකක් බලන්න ඉස්සරහට ගෙන්න තියෙනවා iPhone review සම්බන්ධව. ඒ වගේම laptop සම්බන්ධව. ඉතින් ඒකින්ද මේ වීඩියෝ ගෙන්න ගන්න නම් වැඩ කරන්න තියෙන channel එක subscribe කරලා bell notification එක on කරලා තියාගන්න එක විතරයි. ඉතින් මොකද ඉතින් අද වීඩියෝ එක සම්බන්ධව වීඩියෝ හොඳයි නම් පල්ලේ comment section එකේ comment එකක් දාන්න. වීඩියෝ හොඳයි නම් like එකක් දාන්න. ඒ වගේම තව කෙනෙකුට බලන්න වඩා පුළුවන් share කරන්න. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ආපහු හම්බෙමු. සුබ දවසක්.